ජෝන් සීනා කියනවා එයා තනිකරම අහම්බයක් නිසා නිර්මාණය වුණ චරිතයක් කියලා. ඒ කියන්නේ ජෝන් සීනාට කවදාවත් රෙස්ලිං ගහන්න ඕනුන්නේ නැහැ. එයාට ඕනුනේ පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න. ඒකට කරන්න ඕන විභාගය අසමත් වීම නිසා මෙයාට ඒ හීනට යන්න බැරි වෙනවා. ඊට පස්සේ මෙයා බලනවා ෆිට්නස් පැත්තෙන් හොඳ රැකියාවක් හොයාගන්න. මෙයාගේ ඒ උත්සාහයත් සාර්ථක වෙන්නේ නැහැ. පසු කාලීනව ජනප්‍රිය වුණ ජෝන් සීනාගේ මේ never give up කියන පාඨය, ඒ කියන්නේ කවදාවත්ම අතාරින්න එපා කියන පාඨය මෙයාට ඇත්තටම මාර විදියට ගැලපෙනවා කියලා මට දැන් හිතෙනවා. මොකද මේ කිසිම අසාර්ථක වීමකින් මෙයාගේ උත්සාහය අතාරින්නේ නැති නිසා. එයාට මොකද්ද හරියටම කරන්න ඕනේ කියන එක ඔළුවේ නැතත් මොනවා හරි ලොකු දෙයක් කරනවා කියන අදිෂ්ඨානයෙන් මෙයාගේ කම්ෆර්ට් zone එකෙන් එහෙමත් නැත්නම් ගෙදරින් එළියට එනවා. හැබැයි එදා ඉඳන් ජෝන් සීනාගේ ජීවිතේ ලේසි වෙන්නේ නැහැ. මෙයාට ඉන්න තැනක් නැති නිසා මෙයාගේ කායිකේ පවා මෙයාට නිදිය ගන්න සිද්ධ වෙනවා. කන්න ක්‍රමයක් නැති නිසා විවිධ දේවල් කරන්න සිද්ධ වෙනවා. මෙයා එක තැනකදී කියනවා පීට්සා රෙස්ටොරන්ට් එකකට ගියාට පස්සේ දැක්කලු ඔෆර් එකක් තියෙනවා මුළු පීට්සා එකම කෑවොත් ඒක නොමිලේ දෙනවා කියලා. මෙන්න මේ නොමිලේ කන්න තිබ්බ උමනාවට මෙයා මේ සම්පූර්ණ පීට්සා එකම කිහිප වතාවක් මෙතන කාලා තියෙනවා. ඊට පස්සේ මේ රෙස්ටොරන්ට් එකේ ඕන දවසක් ඇවිල්ලා කියලා තියෙනවා ඔයාට පීට්සා කෑල්ලක් නිකන් ඕන නම් ඒක කෙලින් කියන්න. නිකන් මෙතන ඇවිල්ලා පීට්සා එකම කකා දඟලන්නේ නැතුව කියලා. මේ කාලේ සීනා පිටින් මොන කට්ට කෑවත් තමන්ගේ ඔළුවේ වැඩ කරේ එක දෙයක් විතරයි. තමන්ට දියුණු වෙන්න හොඳ රැකියාවක් ක්‍රමයක් හොයාගන්නවා කියන එක විතරයි. විවිධ දේවල් උත්සාහ කර ඉස්සරහට යන සීනට මේ WWE නැත්නම් රෙස්ලිං කියන එක හම්බෙන්නේ අහම්බෙන්. මේක එයාගේ ඔළුවේ කොනකවත් තිබ්බ නැති දෙයක් කියලා තමයි සීනා කියන්නේ. අහම්බෙන් හම්බෙච්ච මේ දේ එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කරගන්නවා කියලා ඔළුවට ගත්ත සීනා තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුදුම කැපකිරීමක් කළා තියෙනවා ඊට පස්සේ. ඒත් මෙච්චර කැපවීමක් කළා ජෝන් සීනා සහභාගී වෙච්ච පළවෙනි තරගයත් එයා පෙරදිලා තියෙනවා. හැබැයි ජෝන් සීනාගේ කටේ විතරක් නෙවෙයි ඔළුවෙත් දිව්වේ never give up. කවදාවත් අතාරින්න එපා කියන එක විතරයි. ඉතින් එහෙම ජෝන් සීනා පරාජයකින් කොහොම වටන්නද? එයාගේ මේ නොපසුබට උත්සාහය නිසා ගොඩ කාලයක් යන්න කලින් සීනා එයාටම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා විතරක් නෙවෙයි එයා නිසා මිනිස්සුන්ට රෙස්ලිං බලන්නත් පුරුදු කරනවා. ලෝකේ පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් දන්න තරමේ ජනාදරයකට පාත්‍ර වෙන ජෝන් සීනා තමන්ගේ කැරියරයකට සමු දෙන්නේ WWE එකේ වැඩිම ටයිටල්ස් ගානකට හිමිකම් කියන ග්ලෝබල් සුපර්ස්ටාර් කෙනෙක් වෙලා. කොහොමද හම්බෙන් ලැබුණු අවස්ථාවක් ගියපු දුර මම හැමදාම කියනවා මැණිකක් වුණත් හම්බෙන්නේ ගරණුන්ට මිසක් ඇඳට වෙලා කල්පනා කර ඉන්න උන්ට නෙවෙයි. ජීවිතේ සාර්ථක වෙන්න යම් වාසනාවක් කියලා දෙයක් තියෙනවද? ඒක ලැබෙන්නේ උත්සාහ කරන මිනිස්සෙක්ට විතරමයි. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ.